ඒ කියන්නේ අපිත් සර්ප්‍රයිස් මොකද අපිත් තාම හරි දන්නේ නැහැ. දැන් දන්නේ කොහොමද ඒක අපි දැනගන්නේ කියලා නේද? ඒ නිසා ඉතින් ඔයගොල්ලන්වත් සර්ප්‍රයිස් කරලා මාලිද නාගිද මාලිද කියලා හිතා ගන්න. හිතා ගන්න බෑනේ. ඉතින් ඒක ඇත්තටම ඒට ගිහිල්ලා ඔව් නේද. ගිහිල්ලාම අපි කියන්නම්. ඉතින් අපිටත් පොඩ්ඩක් නිකන් නර්වස් ගතියක් තියෙනවා. කොහොමද තියෙනවා? මට කියලා නින්ද ගියෙත් නෑ. ඉතින් ඒක ඔයගොල්ලන්ටත් එහෙම ඇති නේද? කොයි විදියෙන් හරි ડોක්ටර් ළඟට ගිහිල්ලා හරි ඒක දැනගන්නේ අවසාන මොහොතේ පොඩ්ඩක් කිට්ටු කරලා ඉන්න මොකද? දැක්කනේ අපේ යාළුවොත් ආටිස්ලා ටික නේද? සහ වෙන්නස්ලා මේ හැමෝමත් එක ඒවා තමයි කියන්නේ. සමහර කියනවා. ඉතින්ලා ඔය විචාර තියෙනවා කියන්නේ සමහර වෙලාවට මම හිතන අත්‍යන ඉස්සරහම දඟලන්න. නංගලන්න ඒක දාලා මට ආගේ අත පිල්ල. විශේෂතක තමයි බන්දිය හොඳටම ෆීල් වෙන්නේ නේද? තාත්තිටත් වඩා විශේෂතක යාළුවනේ දැන් එන්නේ යන්නේ. ඉතින් ඒක හරි ෂොක් නේද? හරි ෂොක් කියන්නේ හරි ලස්සන කාලයක්. ඉතින් අද දවසේ යතරින් තවත් ලස්සනම දවසක්. ඉතින් බලමු ඉතින් ලස්සන දවස අපි කොහොමද ගත කරන්නේ කියලා ඔයගලන්ට පෙන්නන්න. ගමන දිගටම පෙන්නන්න. ඒක නාගිද මාලිද කියලා හිතා ගන්න බෑ. නංගිද ගොඩබිරු මාත. ඉතින් ඔන්න සුපුරුදු විදිහට මිෂාරා සුභාෂ් ළඟට දාලා ඉස්සෙත් එක්ක මං ආවා මගේ කොණ්ඩේ හදාගන්න. කොණ්ඩේ හදාගන්න ඉතින් ඔයා දන්නවනේ මගේ සුපුරුදු තැන. කොහොමද අද කොණ්ඩේ හදන්නේ කියලා අපි බලමු. Samsung මොකක්ද ඒ? S24 Ultra. ඔන්න ඔහොම තමයි අද කොණ්ඩේ ශාර මල්ලි සෙට් කරේ. කොහොමද? පැයක් විතර ගියා අපිට. හැබැයි වැඩේ නියමයි. සුපිරි. Isasa? Hai. Enak ඔය දෙන්න. බයික් වල Isasa? බයික් වලද? අන්න අක්කාට ඔක්කොම බයි. හරි දැන් ඉතින් වැඩේ පටන් ගන්න තමයි යන්නේ. ඔන්න මේ ෆොටෝ ෂූට් එක පටන් ගන්නවා. යෝෂිත ඉන්නවා. යෝෂිත තමයි ෆොටෝග්‍රැෆි කරන්නේ. ඔව් ඉතින් දැන් මේ චැනල් රිවීල් එක අපි කරලා ඊට පස්සේ මේක ඉස්සෙල්ලා අපිට ඕන වුණා. ඉතින් අපි අද ලස්සනට ඇඳ පැළඳගෙන හිටියානේ. ඉතින් ලස්සනට මේ සුවිශේෂී මොහොතට ඉස්සෙල්ලා ලස්සන ෆොටෝ ෂූට් එකකුත් කරගන්න. ඉතින් ඔය ඉන්නේ කවුද ඉස්සස්සිය නේද? අපේ ඉස්සස්සියගේ යාළුවා තමයි ෂයින් යාළුවා. ඉතින් ෂයින් විශේෂයෙන් මතක කරනවා ෂයින් තමයි මේ සම්පූර්ණ වැඩිම ප්ලෑන් කරේ අපේ ප්ලෑන්. ඉතින් ෂයිනි වෙඩින්ස් බයි ෂයිනි ඔයගලන්ටත් අවශ්‍ය දෙයකට ඕන දෙයකට ඔන්න ප්ලෑනින් වලට කතා කරගන්න පුළුවන් හරි පහසුවෙන්. ඒ වගේම අපේ ළමයි බලා ගන්න වැඩිත් කරගත්තා අපි. අපි දෙන්නගේ ෆොටෝස් වල ගන්න වෙලාවට අපේ ඉස්සස්සව පරිසම් කරගත්තේ ෂයිනි තමයි. ඔව් අපි ඉන්නේ මේ ලොකේෂන් එක මේ පැරඩයිස් ඉන් බොල්ගොඩ. ඉතින් මිහිරිටත් ගොඩාක් thank you very much. ඉතින් මිහිරි තමයි අපි එතන ඩෙකෝස් ඔක්කොම කරේ. ඒ වගේම තමයි ඒකට ෆොටෝ ගන්න කෙනෙක් තියන්න තමයි. ඔව් යෝෂිත ෆොටෝග්‍රැෆි. දැන් ඊළඟට ඉන්නවා යෝෂිත. යෝෂිත ඉන්නවා. මෙයා තමයි යෝෂිත. ඉතින් ඒ කියන්නේ ඕනම දෙයකට ෆොටෝ කරගන්න සුදුසුම එක්කලා අපිට අවශ්‍ය විදියට සහ අපේ අඩුපාඩු අපි කරන අඩුපාඩු නම් යා ඕන දෙයක් හදලා කරලා දෙනවා. ඒ ඔයගොල්ලෝ හිතුවත් අපි කලින් ෆොටෝ ෂූට් එකේ තියෙන ෆොටෝ කළේ. ඒ වගේම තමයි ඉතින් අපි මේකප් මගේ. ඔය ඉන්නේ සුභාෂ්. අන්න දැක්කන් සුභාෂ් අපි ඉස්සරහට පෙයි තව. ඔව් සුභාෂ් තමයි ඉතින් සුපුරුදු විදිහට මාවයි සස්තර දිනව ලස්සන කරේ. අනුරාධිත ලස්සන කළා නේ. ඔව් ඉෂාර මල්ලි මතක් කරන්න ඕනේ මේ සැලොන් ෂනාෂා බයි ශාන්ත කෝට්ටේ ගොඩ.
කොණ්ඩේ ලස්සන හැදුවා මම අර ඉස්සර පෙන්නේ කොණ්ඩේ හදන ඉෂාර මල්ලි ඉතින් මේ ඒක හැදුවා සහ ඇඳුම ගැන මතක් කියන්න ඕනේ අශෝක් ඔයාගේ කවුද මගේ අශෝක් ඉතින් අශෝක්ට thank you ලස්සන ඇඳුමක් හදලා දුන්නා ඒ වගේ මිසස් අය මාවයි ලස්සන ඉසස් තමයි මාවයි අපේ ඉන්න පැටියවයි නේද ඉතින් බණ්ඩි හිටියට එයාත් ඉතින් මගේ බණ්ඩි හිටියට එයාත් ලස්සන ගවම සැලසිලා ඉතින් අපේ ඇඳුම කළා දුන වේරා චමෝත් ජයවීර ඉතින් චමෝත් මල්ලිට මම මේ ෆස්ට් ටයිම් වැඩි කළේ ඉතින් හරිම ලස්සනට වැඩි හොඳටම කළා දුන්නා චමෝත්ට thank you very much ඊට පස්සේ තව කියන්නම ඕන මේ මගේ nails ලස්සනට මට හැමදාම මගේ කුරු දිගට කළා දුන්නේ ඔය බ්‍රයිඩල් ෂාට් දැන් තමයි වැඩි පටන් ගන්න යන්නේ. මෙතන මෙච්චර සෙටප් එක ලෑස්තිලා ෆොටෝස් කරලා තිබ්බට මේ ඇත්තටම අපි කවුරුත් දන්නේ නැහැ. අන්න ෂයිනි විතරයි වැඩි. ෂයිනි විතරයි දන්නේ. ඕ යෝෂිත් දන්නේ. ෂයිනි දන්නවා. සහ මේක මේ ඩෙකෝ කරපු කට්ටිය දන්නවා. ඔයගොල්ලෝ දන්න ගන්න. මිහිරි දන්නවා. අයගොල්ලෝ දන්නේ නැද්ද? මිහිරි දන්නවනේ. මිහිරි දන්නවා. ඉසස දන්නවද කවුද කියලා? ආ එනවා. මේ ඉසස කියන්නේ කවුද ඕන? මල්ලි කෙනෙක් හොඳයි. මල්ලි කෙනෙක් හොඳයි. ඉතින් අපි අපිට කියන්නේ බලමු. ඉසස මේක අපේ ඉස්සරහට හොඳයි වගේ එකක්. වැඩි එකක් රාජි දානවා. මේකප් එක පොඩ්ඩක් දෙන්න. මගේ ස්කෝලේට දාන්න. ඒක ඉස්කෝලේට දාන්න. රයිට් ඔක අල්ලගන්න. ඒක අල්ලගන්න. ready 3 2 1 Hi
එයාලගේ ස්කෝර්ටම දාගන්න. හරි දැන් ඔන්න අපි කියන්නේ මේ ලස්සනම ලස්සන රසම රස අපේ තීම් එකටම ගැලපුණු කේක් එක හැදුවේ කවුද කියලා. ඒ ඉතින් වෙන කවුරුත් නෙමෙයි. කවුද සස්යා? විතංකල් නේද? විතංකල් Taste of Heaven. ඉතින් විතංකල් කියලා කියන්නේ අපිට මේ වැඩවලට කවදාවත් අපිට කේක් එක දෙනවා. ඔව් ඒ නිකම්ම නිකන් කේක් එකක් නෙමෙයි පේනවනේ. වැඩේට ගැලපෙන්නම ලස්සනම ලස්සන ඩෙකරේෂන් එක. ඉතින් ඔය පේනවනේ හරිම ලස්සනයි. කපන්නත් මට ලෝභ හිතුණා. ඒ තරම් හරිම ලස්සනයි නේද සස්? රසයි නේ. ඒක දුන්න දුන් ටිකක් එයා තියාගත්තා. ඔව්. හරි මේ ඩෙකෝස් ඔක්කොම කරේ මේ හිරි. ඉතින් මේකට thank you කියලා කියන්න ඕනේ. මේ වැඩේ ලස්සන කරගන්න මේ පැරඩයිස් ඉන් බෝල්ගොඩ. ඉතින් පැරඩයිස් ෆ්ලෝරා නේ. ඔව්. එතන තමයි මේ වැඩේ කරේ. Pink. Again pink. Good. Right. Akak kawan ayah ada. Right ayah kau. Good. Right. පොඩ්ඩට කවන එක ආයි කවන්න. Just මොන පේන. Mana pena? Shine shiny end. Shine ni kau. Shine dah memang apa ni? Hadi. Apa? Hadi. Good. Yosa then. Ini. Malde dile. Oi, तेरे घर तो ना कमाने. Ini kapul gan ne pa hai. Hadi. अब तो कैन Hadi. මේක තමයි නේ Ini kawan. Hadi. Boy කියලා කිව්වේ. ඔක්කොමල කිව්වේ එහෙම. ඔව් වැඩි පයිසක් බෝයෝ. එයා කෙල්ල ඉන්නේ කත් එක්ක තමයි. ඔව්. දැන් කේක් එක කමු. ඉස්සස් හැදෙට කිව්වා. ඉස්සස්සට තමයි දෙන්න ඕනේ ලොකු gift එකක් දෙන්න ඕනේ. වැඩිම තෑග්ග. ඔව්. ලොකුම තෑග්ග. සහෝදර පදනම යටතේ ස්කෝල්ට දාගන්නවා කියලා ඉස්සෙල්ලාම යෝජනා වුණේ. ඒකනේ. එකෙන් කැල්ලක් කෑවොත් දෙත් කියනවා. ආයි වැඩක් නෑ හදා ගන්නලා. ඒකයි කේක් නා විජිත් තමයි ඈ. ඔව්. ඉතින් එන්න ළමයි කන්න. කේක් කලා කාලා. දැන් හරිනේ. දැන් දෙදරු පියෙක් නේද අයි. එන්නත් නෑ. ගැහණු දරුවන් දෙදෙනෙකුගේ පියෙක් හැටියට. ආයි. ඔව්. දැන් ඇවිල්ලා ගෑනු දරුවෝ දෙන්නෙක්ගේ තාත්තා කෙනෙක්.
ඔතන බක්‍රීමක් ගන්නවද? තාම අවුරුදු 25ක් වුණාට. තාම අවුරුදු 25ක් වුණාට. ඔව් ඒක කරන්න දෙයක් නැහැ. බක්‍රීම් සාගත පියෙක්. ඔව්. මේ කට්ටිය තමයි මේ වැඩේ කරන්නේ. තව අඩුයි මෙතන. සයින් තමයි අංකයකටම. ඔව්. මිහිරි අඩුයි. නෑ ඒතර අපිට තව මේ ජෙන්ඩර් රිවීලක් කරන්න පුළුවන්. දැන් මේ පාරක් ගර්ල් වුණා. ආවේ බොයි. තව එකක් කරන්න පුළුවන්. ආයෙ කරනවා. දැන් බෝයි වුණා නම් ඔතන නවතිනවනේ. මුන්දගේ ඒකනේ ප්ලෑන් එක. තමයි ප්ලෑන් එක. plan shiny. But very by shiny. very by shiny. Oh, now මොකක්ද WB shiny. Very by shiny. සෙල්ලම් කරන්න පුළුවන් ඕ ඒක හරි. ඉන්ටර්නෙට් එකේදී හරිද අපි ඔක්කොමලා ස්කෝල් කියපු ගමන් අපි වැකියුම් කියන ක්ලාස් එකේ සෙල්ලම් කරා. ආ. ඒක තමයි මේ අනාගත බලන්න. ඉන්ටර්නෙට් එකේ කැම කාලේ උල්ලක්. පොඩ්ඩක් සෙල්ලම් කරන්න. එතකොට නංගිත් එක්කත් ඒ වැඩේ කරන්න පුළුවන් නේ. ආ හොඳයි. එහෙනම් ඉතින් ප්‍රශ්නයක් නෑ. ආඩ කියා මගේ නංගි අර ගේම් එකට ගහන්න කියා. ඔන්න එහෙනම් අපේ මෙතන ඉඳන් අපේ ජීවිතය අලුත් කතාවක් ලියවෙන්නේ අපේ පවුලට එන්න තව චූටි ප්‍රින්සස් කෙනෙකුත් එක්කයි. ප්‍රින්සස්ලා දෙන්නේ. ඉතින් අපි ඉන්වයිට් කරනවා අපිත් එක්ක එකතුලා ඉන්න අපේ YouTube අපේ ආදරණීය හිතවතුන්ට ඉස්සරහටත් අපේ පවුලේ අපි 4 දෙනාගේ විස්තර අපි අරගෙන එනවා. ඒ වගේම ප්‍රෙග්නන්සි එකේ විස්තරත් අපි ඔක්කොම අරන් ඉන්න. බයි බයි.